ඉතින් කාමද ඔයාලට ඔන්න අදත් මම ඔයාලා බලන්න ආවා. මේ මාසෙත් ඉවර වෙලා දැන් අලුත් මාසයක්නේ ආරම්භ වෙන්නේ. ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ ඒ අලුත් මාසයේ මගේ ප්ලෑන් ටික හදාගන්න. මාසයක් ඉවර වුණාට පස්සේ අලුත් මාසයක ආරම්භයේදීම මම කල්පනා කරන්නේ මට මොනවාද මේ මාසේ කරන්න තියෙන වැඩ කියලා. මට හරි ඉක්මනට දේවල් අමතක වෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට හැමදේම වගේ මම නෝට් ඩවුන් කරගන්න තමයි පුරුදු වෙලා ඉන්නේ. සමහර වෙලාවට මේ දේ කරන්න ඕන කියලා හිතාගෙන හිටියත් මාසේ අවසානයේ තමයි මතක් වෙන්නේ අනේ මට ඒ දේ කරගන්න බැරි වුණානේ කියලා. මේ විදිහට මගේ මන්ත් එක ප්ලෑන් කරගත්තට පස්සේ මට සැරින් සැරේට මේ බුක් එක බලනකොට ඒ දේවල් ආයෙම මතක් වෙනවා. එතකොට මග හැරෙන දේවල් ගොඩාක් අඩුයි. ඒ වගේම අලුතෙන් මතක් වෙන දේවලුත් මම මේකටම එකතු කරගන්නවා. එතකොට මට හරි ලේසි මගේ වැඩ ටික කරගන්න. මම මේ වැඩේ කරන්න පටන් ගත්තේ මේ වීඩියෝ එක ගන්න කලින් දවසේ. ඉතින් ඔය මුලින් පේන ටික නම් මං ඊට කලින් දවසේ තමයි ඉවර කරේ. හැබැයි මට ඒකේ වීඩියෝ එකක් නම් ගන්න බැරි වුණා. එතනින් පස්සේ දේවල් හිමීට අද තමයි මේ කරන්නේ. මං ගොඩක් ආසයි මම මේ කරන දේ හරි පිළිවෙලට ලස්සනට කරන්න. ඉතින් ඒ නිසාම තමයි මම මගේ අතින්ම මේ වැඩේ කරන්නේ. එක එක විදිහේ චිත්‍ර ඩිසයින් ඒ දේවල් දාලා මේ බුක් එක ලස්සන කරගන්න මම ගොඩක් ආසයි. ඒ නිසා මම නිතරම මාසේ පටන් ගන්නකොට මේ වැඩේ කරනවා. හැබැයි සමහර මාසවල මාසේ පටන් ගත්තට පස්සෙත් මේ දේ කරලා තියෙනවා. ඉතින් ටිකක් බිසි වුණ දවස්වලට එහෙම වෙනවා. මේ වැඩේට ඕන තරම් දේවල් ෂොප් වල ගන්න තියෙනවා. ඒ වුණාට මං හරි ආසයි මේ විදිහේ චිත්‍ර අඳින්න, ඩිසයින් දාන්න, ඒ වගේ වැඩවලට. ඉතින් මට වෙලාවක් තියෙන නිසා මං හිමීට මේ වැඩේ කරගන්නවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපෝ මේ වැඩේ හරි බෝරින්, හරි කම්මැලි, මෙච්චර දැන් පහසුකම් තියෙන නිසා ඇයි මේ අතින්ම කරන්නේ එහෙම කියලා. ඒ වුණාට ඒකෙන් අමුතුම වින්දනයක් ලැබෙනවා. මේ වැඩේ ඉවර වුණාට පස්සේ මේක දිහා බලනකොට මට නම් මාරම සතුටුයි මේ දේවල් එහෙම දකිනකොට. අලුත් මාසයක් කියන්නේ සමහරවිට අපේ ගොඩක් දේවල් වෙනස් වෙන්න පුළුවන් මාසයක්. ඉතින් මම මගේ පුංචි වැඩත් කියන්නේ පොඩි දේවල් වුණත් මම ලියා ගන්නවා. ඉතින් එතකොට මට හරි ලේසි මේ වැඩවලට. සමහර දවස්වලට මම YouTube එකට වීඩියෝස් අප්ලෝඩ් කරාට පස්සේ ඒ දිනත් මේකේ මාක් කරගන්නවා. එතකොට මට නිකන් මාසේ අවසාන වෙනකොට මට අමුතු සතුටක් තියෙනවා. අනේ මම වීඩියෝස් මෙච්චර දාලා තියෙනවනේ එහෙම කියලා. තාම මට තියෙන්නේ හරි පුංචි channel එකක් වුණාට මම මේ වැඩේ හරි ආසාවෙන් කරන්නේ. මගේ දේවල් වලින් තව කෙනෙකුත් මොන හරි දෙයක් ඉගෙන ගන්නවා නම් ඒක තමයි මගේ සතුට. සමහර විට මේ කරන වැඩිමුත් තවත් කෙනෙක්ට ප්‍රයෝජනයක් වෙන්න පුළුවන්. එයාටත් හිතෙන්න පුළුවන් අනේ මමත් මේ වැඩේ කරලා බලන්න ඕනේ කියලා. සමහර විට මේ දේෙන් තව කෙනෙක්ට මොටිවේට් එකක් වෙනවා නම් ඒක ඇත්තටම මටත් මහා ලොකු සතුටක්. මේ වගේ පුංචි සුපුරුත්තන් වැඩවලට ගොඩක් අය නම් කැමති නැහැ. ඒ වුණාට ආස පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ අයට තමයි ඉතින් මම මේ දේවල් පෙන්නන්නේ. මම මේ දේ කරනකොට මට හිතුණා වීඩියෝ එකක් දාන්න ඕන කෙනෙක්ට ප්‍රයෝජනයක් වෙයි කියලා. ඒකයි මම මේක වීඩියෝ එකටත් ගත්තේ. ඔයාලට මම කලිනුත් පෙන්නලා තියෙනවා මං ගෙදරට ගන්න බඩුවල පවා ලිස්ට් එකක් හදා ගන්නවා. අනේ මන්දා මට මේ අමතක වෙන ලෙඩක් තියනවද කොහෙද? මට කිසිම දෙයක් මතක නැහැ. අද කිව්වත් අනිත් පොත වෙනකොට ඒක අමතකයි. ඉතින් ඒ නිසා මම ওই මතක් වෙන වෙලාවට මේ ගෙදරට ගන්න ඕන බඩු ඒව මේව හැමදේම කොහේ හරි නෝට් එකක් දා ගන්නවා. ඊට පස්සේ ඉතින් ගන්න ගියාමත් ලේසි. නැත්තම් ගෙදර ඇවිල්ලා බලද්දී ගන්න ඕන එක නෙවෙයි අරගෙන තියෙන්නේ. ඉතින් 10 පාරක් විතර කඩේ යන්නත් වෙනවා.
ගොඩක් වෙලාවට හස්බන්ඩ් මට නිතරම ඒවා කියනවා කියන කිසිම දෙයක් මතක නෑ එහෙම කියලා. ඉතින් ඇත්ත තමයි මට මතක හිටින්නෙම නෑ. ඉතින් ඒ නිසා මම මේ වැඩේ කරන්නේ මේ ඒක නිසාම තමයි. මොකද එතකොට මට මග ඇරෙන දේවල් හරි අඩුයි. පාඩම් කරන එක්සෑම් වලට ලෑස්ති වෙන කෙනෙක්ට මේක ගොඩක් වටිනවා. ඉතින් මට මේක ඒ ලෙවල් කාලේදී නම් ලොකට අහුනේ නැහැ. මට මේ ගැන ලොකු අයිඩියා එකක් තිබුණෙත් නැහැ. හැබැයි මම ජපන් එන්න ජපන් ලැන්ග්වේජ් එක ඉගෙන ගත්තේ මේ වැඩේ කරා. හැබැයි මට මාර හොඳ රිසල්ට් එකක් හම්බුණා. මොකද මට එක්සෑම් එකට මාසයකට වගේ කලින් තමයි මම වැඩ පටන් ගත්තේ. ඉතින් ටිකක් පරක්කු වෙලා ඉතින් ඒ කාලේ ඒ පොඩි කාලෙත් මම කොහොම හරි මේ වගේ මට කරන්න තියෙන වැඩ ඒ දේවල් ලියාගෙන පිළිවෙලට හදාගත්තට පස්සේ ඇත්තටම මට ඒක ලොකු උදව්වක් වුණා මේ වැඩේ. ඒ නිසාම තමයි දැන් උනත් මම මැරේජ් ලයිෆ් එකේ හිටියත් මට මගේ මාසය ඇතුළත කරගන්න තියෙන වැඩ මම ලියාගන්නේ. සමහර දවස්වලට නිවාඩු දවස් තියෙනවනේ. ඉතින් ඒ නිවාඩු දවස්වලට කරගන්න තියෙන වැඩ ගන්න ඕන දේවල් ඒ හැම දෙයක්ම මෙහෙම හදාගත්තට පස්සේ හරි ලේසි. මාස ප්ලෑන් කරනවා වගේම මම සතියෙත් කරගන්න තියෙන වැඩ ටික පොඩක් වෙනමම ලියා ගන්නවා. එතකොට මේ සතිය ඇතුළතත් එතකොට අර කරගන්න තියෙන වැඩ ටික ඉවර කරගන්න පුළුවන්. එතකොට ඉතින් නිකම්ම මාසේ ප්ලෑන් එක සම්පූර්ණ ඉවර වෙලා තියෙනවා. අවසානට මාසයක් ඉවර වෙද්දී අපිට අපි ඒ මාසෙදී කරපු දේවල් ගැන සෑහීමකටපත් වෙන්න පුළුවන් නම් ඒක තමයි අපි ලබන ලොකුම ජයග්‍රහණය. නිකන් දවස් කාලය ගත වෙලා යනවට වඩා අපිට කරගන්න තියෙන වැඩ ඉවර කරගෙන අපේ ලයිෆ් එක ප්ලෑන් එකකට තියෙනවා නම් ඇත්තටම ඒක තමයි මං හිතන්නේ වටිනම දේ. මම මේ වැඩේ කරද්දී හිස්තැන් එහෙම ඉතුරුලා තියෙනවා නම් ඒවට ඔය චූටි මොනවා හරි චිත්‍ර එහෙමත් ඇඳ ගන්නවා. හැබැයි ගොඩාක් ලස්සනට ඒ දේවල් මට අඳින්න බෑ. හැබැයි මට පුළුවන් විදිහට මම ඒ දේවල් කරගන්නවා. එතකොට මට මේක බලද්දී ආපහු මට මාර කියන්නේ අමුතු ලස්සනක් පේනවා. ඉතින් ඒකේ මේ දැක්කමත් හරි ආසයි හිතෙනවනේ. එතකොට ඉතින් වැඩ කරන්නත් ආසයි හිතෙනවා. ඉතින් ඒ නිසා මං ඉතින් මේ හදන වෙලාවට ඒ දේවලුත් මේකට එකතු කර ගන්නවා. ඔය තියෙන්නේ මං ඇඳපු චිත්‍රය. ඉතින් ඔය වගේ පොඩි දේවල් තමයි ඉතින් එකතු කරගන්නේ. ඉතින් සමහර දවස්වලට ඉතින් ඔය මොනවා හරි අඳිනවා. අද ඉතින් මේ වගේ පුංචි මලක් තමයි ඇඳේ. ඒක ඉතින් ලස්සනයි. දන්නේ ඔයාලත් කියන්නකෝ බලලා කොහොමද ලස්සනයිද කියලා. මං ඔය දේවල් ඇඳලා වැඩිපුර මාස පාට කරන එකට එක එක පාට දාලා ඉතින් පාට කරනකොට ඉතින් මට ඒක අමුතුම සතුටක්. ඉතින් ගොඩක් වෙලාවට මම ඒ නිසාම තමයි ওই දේවල් ඔය පොඩියට හරි අඳින්නේ. හස්බන්ඩ් එහෙම දකින්නට හිනා වෙනවා. චූටි ළමයෙක් වගේලු චූටි ළමයි කරන වැඩලු කරන්නේ.
ඒ වුණාට එයත් ඒ දේවල් බලන්නේම හරි ආසයි. ඒ කියන්නේ මං ඇඳලා තියෙනවා බලන්න. ඒ මාසේ මං ගොඩක් වෙලාවට ඔය පොත දෙන්නේ නැහැ එයාට බලන්න. ඒ මොකද මං ලියලා තියෙනවා එම් කියවනවානේ. ඒ නිසා මේ ඒ වුණාට ඒවත් දැක්කම ඉතින් කවුරු හරි කරලා තියනවා දැක්කමත් ඇත්තටම ඒක බලන්න අපි හරි ආසයිනේ. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ආදරයෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරලා දිගටම මගේ videos බලන්න මාත් එක්ක එකතු වෙන්න කියලා. මතක ඇතුව notification bell icon එකත් click කරලාම තියාගන්න මම video එකක් දාපු ගමන්ම බලන්න. නැති නේද මාසේ ප්ලෑන් කරනකොට මේකේ තියෙන්නේ කැලෙන්ඩර් සඳිනේවයි චිත්‍ර ඇඳලා පාට කරන්නේවයි කියලානේ. නෑ තව දේවල් තියෙනවා. ඉතින් මම මේ කැලෙන්ඩර් එක ඇඳගත්තේ මම ඔය පුරුද්දක් විදියට කරන රූටින් ටිකක් තියෙනවනේ. ඒ වගේ දේවල් මම එක එක කලර්ස් වලින් highlight පාවිච්චි කරලා ඒවා ලියා ගන්නවා. ඊට පස්සේ මම ඒ කරන වැඩ තියෙනවනේ. ඒ කරපු දවස ඒ කරපු වැඩේට අදාළ පාටින් ඔය කැලෙන්ඩර් එකේ පාට කරගන්නවා. එතකොට මේ මට හොයාගන්න පුළුවන් මම මේ වැඩේ කරේ කවද්ද. එතකොට ආයි මට ඒ වැඩේ කරන්න ඕනේ කවද්ද. ඒ වගේ දේවල් මට බලාගන්න හරි ලේසි. ඒකට තමයි මම ඔය කැලෙන්ඩර් එක දාගත්තේ. මම ඒකට ගොඩක් වෙලාවට මගේ hair care routine, ඒ වගේම skin care, ඒ වගේ දේවල් තමයි එකතු කරගන්නේ. මට එහෙම ලොකුවට කියන්නේ hair care routine, skin care routine එහෙම නෑ. හැබැයි ඒ තියෙන පොඩි දේ හරිය මම ඒ විදියට මාක් කරගන්නේ මට ඒක වටිනවා. මොකද එතකොට මට මේ ඒ දවස්වලට මං හරි ආසයි ඒ දේවල් කරා නේද කියලා මතක් වෙනකොට. ඒ හින්දාම තමයි ඒ වැඩේ කරන්නේ. මං වැඩිය කොණ්ඩේට එහෙම තෙල් දාන්න කැමති නෑ. ඉතින් මම ඔතනට ඒකත් එකතු කරගන්නවා මගේ රූටින් එකට. ඉතින් එතකොට මම මාසෙට දවස් කීපයක් හරි කොහොම හරි ඔය වැඩේ නිසාම ඔළුවට තෙලුත් දාලා මගේ කොණ්ඩේටත් ඒක හොඳයි. එතකොට මම ඔතන ලියාගත් එකත් මේ හරියට මම කරලා තියෙනවා. ඒතකොට මගේ ඔය ලස්සන කැලෙන්ඩර් එක පාට කරන්න පුළුවන් මට. අපිට සතුටු වෙන්න මහා ලොකු දේවල් ඕනේ නෑ. හැබැයි මම නම් මේ වගේ පුංචි දෙයකින් හරි සතුටු වෙනවා. ඒ දේවල් කරාට පස්සේ නිකන් ඒන සතුට කියාගන්න බැරි තරම් අනේ. ඉතින් ඒ නිසාම තමයි මම මේ වැඩ කරන්නේ. මම ගොඩක් වෙලාවට මේ වගේ වැඩ කරද්දී Pinterest එකෙන් ideas ගන්නවා. ඉතින් ගොඩක් යාළුවෝ නම් ඒ ගැන දන්නවත් ඇති. සමහර විට සමහර යාළුවෝ මේ විදියට මේ දේවල් කරනවත් ඇති. ඒකෙන් මම ගොඩක් ideas ගන්නවා. මම ඔය අඳින පොඩි pictures වලට එහෙම අපිට අඳින්න පුළුවන් විදිය ලස්සන දේවල් එතන තියෙනවා. තියෙන්නේ මං හදාගත්ත monthly plan එක. ඒ වගේම තමයි මං කලින් මාසවලත් හදාගත්ත දේවල් මං ඔයාලට පෙන්නන්නම්. ගොඩක් ලොකු දේවල් නෑ. හැබැයි මට ඒවා ආපහු බලද්දි හරි සතුටුයි යන්නේ ඒවා දැක්කම. ඒ වැඩෙත් ඉවර කරගෙන මං green tea එකත් හදාගෙන ආවා මගේ favorite drama ටික බලන්න. ඉතින් මං දවසේ අනිවාර්යයෙන්ම කරනවා මේ වැඩේ. ඉතින් මං හරි ආසයි අනේව බලන්න. ඉතින් සමහර වෙලාවට අර පරණේවත් බලනවා.
හරි. දැන් ඉතින් ඒ ටිකත් ඉවර කරලා මම දැන් මේ හදන්නේ රසම රස කෑමක් හදන්න. මුලින්ම මේ හදන්නේ වැඩේට ඕන කරන දේවල් ටික ලෑස්ති කරගන්න. මේ අහන්නකෝ මං හිතාගෙන ඉන්නවා මගේ කිචන් එකේ මේ නිකන් හිස්තැන් වැඩි වගේ අනේ ඒ නිසා ඔය පොඩි මොනාහරි ගෙනල්ලා කිචන් එකේ ටිකක් මේක් ඕවර් එකක් කරලා ටික ලස්සන කරගන්න. බලමු සමහර විට මට ඒක කරගන්න පුළුවන් ඒ ඉක්මනින්. හැබැයි එහෙම කරොත් මම ඒක අනිවාර්යෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. කාලෙකින් තමයි මේ වගේ මේ රතු ලුණු එකක් හම්බුනේ. මේ අපේ හරිය සුපර් මාකට් වල නෑ අනේ ඒක. ඉතින් හම්බ වුණ වෙලාවෙ ඉක්මනටම අපි ගත්තා. කයිය ගැහුවට ඉතින් මං කිව්වේ නෑනේ මොනවද මේ හදන්නේ කියලා. මම මේ හදන්නේ රෝල්ස්. ඉතින් මගේ හස්බන්ඩ් ගොඩක් ආසයි මේ වගේ කෑම වලට. ඉතින් ඒ නිසා එයා ඉතින් වැඩට ගියාම මහන්සි වෙලා නෙන්නේ. හවසට මේ වගේ කෑමක් හදලා තිබ්බම ඉතින් එයා මාර හැපි. ඒ නිසා මං අද හිතුවා රෝල්ස් හදන්න කියලා. රෝල්ස් විතරක් නෙවෙයි ඔය පැටිස්, වඩේ, එළව රොටි, ෂෝටිස් ඒ වගේ දේවලුත් මට හදන්න පුළුවන්. හරිද? මාත් ඇඩ්ඩෙක් තමයි ඉතින්. එහෙම තමයි මං හිතාගන්නේ. ඕන කරන අඩුම කුඩුම ටික ඔය විදිහට ලෑස්ති කරගන්නවා හිමිට. මට කියන්න බැරි වුණානේ. මං ඔය ටික කපා ගන්න කලින් අල එක තැම්බෙන්න තියුවා. නැත්තම් ඉතින් සෑහෙන්න වෙලා යනවනේ ඊට පස්සේ. ඒ නිසා මං අල එක තැම්බෙන්න තියුවා. ඔන්න ඕම ඉතින් තම්බගත්ත අල ටිකත් හොඳට පොඩි කරගන්නවා. දැන් ෆෑන් එකක් ලිපේ තියලා ඒකට මුලින්ම දානවා තෙල් ටිකක්. තෙල් රත් වුණාට පස්සේ සුදු ලුණු ඒ ටික එකතු කර ගන්නවා. තව රම්පේ කරපිංච ටිකකුත් මේකට එකතු කර ගන්නවා. ගොඩක් වෙලා මේ දේවල් තැම්බෙන්න දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් යන්තම් තැම්බෙනකොට මේකට කෑලි මිරිස් කුඩු ඒ වගේම රසයේ හැටියට ලුණු තව කහ කුඩුත් එකතු කර ගන්නවා. මම මේකේ පෙන්නලා නැහැ. තව ගම්මිරිසුත් එකතු කර ගන්නවා. අපි දෙන්න ටිකක් සැර කන නිසා මම ඒවා වැඩිපුර එකතු කර ගන්නවා. මේ ටික එකතු කරගත්තට පස්සේ හොඳට කලවම් කරගන්න ඕන. මම මේකට මේ අවසානයේදී සාමාන්‍ය සැමන් දාන්නේ. හැබැයි සැමන් එක මම ටිකක් කලින් දැම්මා. මොකද මෙහි සැමන් එක නේ අර ලංකාවේ වගේ නෙවෙයි යන්නේ. ඒ නිසා ටිකක් හොඳට මේ අර තැම්බෙන්න ඕන නිසා මම කලින්ම ඒක දාගත්තා. ඊට පස්සේ කපාගත්ත මිරිස් ඒ වගේම අල එක අවසානයේටම තමයි මම ලීස් ටික එකතු කරගත්තේ. දැන් ඉතින් මේ ටික හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක චුට්ට වෙලාවක් ලිපේ උයා ගන්න ඕන.
මේක හැදුවට පස්සේ මම දැන් හදන්නේ රෝල්ස් හදන්න ඕන කරන අර රොටි එක හදාගන්න බැට එක හදාගන්න. ඉතින් මේ විදියට පිටි එකතු කරලා ඒකට ලුණු චුට්ටකුත් දාලා වතුර චුට්ට දාන ගමන් මේක හොඳට කලවම් කරගන්න ඕන. මේ බැට එක ගොඩක් උකුවට හදාගන්න නෑ. අපි අර ආප්ප හදන්නේ අන්න ඒ වගේ බැට එකක් තමයි හදාගන්නේ. ඊට පස්සේ ඉතින් ඒ වගේ මේ ෆෑන් එකක් ලිපේ තියලා රොටි එක හදාගන්න තමයි තියෙන්නේ. අනේ මට රොටි හදන එකේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද ඒ වෙලාවේ මගේ ෆෝන් එකේ බැටරි බෑලා පොඩක් එහෙම වුණා. දැන් ඉතින් තියෙන්නේ රෝල්ස් ටික හදාගන්න. ඉතින් මේක තමයි ඉතින් ලස්සනටම කරගන්න ඕනේ වැඩේ. ඔය විදියට හදාගත්ත ෆිලින් එකක් දාලා නවලා ලස්සනට රෝල්ස් එක හදාගන්න ඕනේ. මම අර කලින් හදාගත්ත බැට එකෙන් පොඩ්ඩක් ඉතුරු කරගත්තා. අවසානට රෝල්ස් එක හදද්දි මේ විදියට අලව ගන්න ඕනේ. ඉතින් ඒකට ඒ බැට එකෙන් චුට්ටක් තියාගත්තා. හස්බන්ඩ් ඉන්නකොට නම් ඉතින් මේ වැඩේ කරන්නේ එයා. ඒ වුණාට ඉතින් අද එයා වැඩනේ. මං තනියම තමයි ඉතින් අද මේ වැඩේ කරන්නේ. අලක් නෑනේ. ලස්සනට තියෙනවනේ මගේ රෝල්ස් ටික. අන්න හදාගත්ත රෝල්ස් ටිකේ දැන් බිස්කට් කුඩු තවර ගන්න තමයි තියෙන්නේ. හරි, එහෙනම් දැන් මේ ටික වැදගමු. ඔන්න මගේ පළවෙනිම උණු රෝල්ස් දෙක. ඔයාලා දැන් කෙල ගිලින ගමන්නේ මේක බලන්නේ. උණුවෙන්ම මේවත් එක්ක හොඳ ප්ලේන්ටියකුත් තිබ්බත් කොහොමද මරුනේ. ඉතින් වෙන දවස්වලට නම් අපි දෙන්න එහෙම තමයි කරන්නේ. ඒ වුණාට අද හස්බන්ඩ් වැඩනේ. එයා එනකන් ඉඳලා තමයි අද කන්න වෙන්නේ. මෙන්න
මෙන්න තියෙනවා මං හදාගත්ත රෝස් ටික. රස පාටයිනේ. එහෙනම් අන්න අදත් මම මගේ දවසෙන් ටිකක් ඔයාලත් එක්ක බෙදාගත්තා. දැන් මේ හදන්නේ උයන්න ගත්ත භාජන ටික ඉක්මනට සෝදලා අයින් කරගන්න. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා බලන්න එනකන් සතුටින් පරිස්සමට ඉන්න. ආදරේ.